ඉතින් කැලේ ඈතට වෙන්න ඇපල් වත්තක් තිබුණා. ඒකේ යක්ෂණිය ඇපල් ඉතින් මේ කාලේ ගමේ කොනකට වෙන්න පුංචි පවුලක් ජීවත් වුණා. ඒ අම්මයි තාත්තයි දුවයි. දුවගේ නම චූටි. අම්මයි තාත්තයි වයසයි. අම්මේ තාත්තේ මම පළතුරු ටිකක් අරන් ඉන්න කැලේට ගිහින් ඉන්න යනවා. ඔයාලා පරිස්සමට ඉන්න ඕනි. හරි මගේ චූටි දුවේ ඔයා පරිස්සමට ගිහිල්ලා එන්න. ඉතින් ඔහොම කියලා චූටි කැලේට ගිහින් එන්න පිටත් වුණා. අම්මටයි තාත්තටයි කියලා චූටි පළතුරු ගේන්න කැලේට යන්න පිටත් වුණා. ඔහොම කැලේ ඈතට ගියා. ඉතින් ඔහොම යනකොට කැලේ ඇපල් වත්තක් හම්බෙනවා. චූටිට හරි සතුටුයි. අනේ ඇපල් කොච්චර තියෙනවද? මට අම්මටයි තාත්තට ඇති වෙන්න ගෙනියන්න කතා ගන්න පුළුවන්. ඉතින් මෙයා ඇපල් ටිකක් කඩාගෙන ගෙදර එනවා. චූටිගේ වෙලාව හොඳයි. යක්ෂණිය කොයිදෝ ගිහින් ඇපල් වත්තට එනවා. යක්ෂණිය දකිනවා ඇපල් ගහේ ගෙඩි අඩුයි කියලා. ඉතින් යක්ෂණිය හයියෙන් කෑ ගහනවා. මගේ ඇපල් වත්තෙන් කවුද ඇපල් වරගම් කරේ? ආයෙත් එයිනේ ඉතුරු කරන්නේ නෑ. ඔය අතරේ චූටි ගෙදර යන ගමන් ඉන්නේ. ගෙදර ගිහින් අම්මටයි තාත්තටයි පළතුරු දුන්නා. ටික වෙලාවකට පස්සේ තාත්තා මෙහෙම අහනවා. දුවේ ඒ ඇපල් හරි රසයි. ඒත් වෙනේ වගේ නෙවෙයි. මට ඇත්ත කියන්න. අර යක්ෂණිය ඉන්න ඇපල් වත්ත දිහාවට එහෙම ගියේ නෑ නේද? නෑ තාත්තේ. අනේ ඒ පැත්තට නම් යන්න එපා දුවේ. ඔයාව අල්ලගනි. අලුත් දවසක් උදා වුණා. ඉතින් චූටි කෑම හොයන්න කැලේට ගියා. කැලේ හැමතැනම ඇවිද්දා. කන්න මොනවත් හම්බුනේ නෑ. එතකොට තමයි අර ඇපල් වත්ත මතක් වුණේ. ඒත් තාත්තා කිව්ව කතාවත් එක්ක එයාට යන්න බය හිතුණා. ඒත් මොනවත් නැති හින්දා චූටි කැලේ තියෙන ඇපල් වත්තට ගියා. චූටි ඇපල් කඩා ගන්නවා. වෙනද වගේ නෙවෙයි. භයංකාර ශබ්දයක් ආවා. එතකොටම යක්ෂණිය එතනට ආවා. යක්ෂණිය එකපාරට විශාල වුණා. ඒයි චූටි කෙල්ලේ කාගෙන් අහලා නුඹ ඇපල් කඩාගත්? අනේ මට මොනවත් කරන්න එපා. එනම් ඊයේ ඇපල් කඩන් ගියේ උඹද? එනකන් තමයි බලන් හිටියේ. අද උඹ ඉවරයි. අනේ මේ පළතුරු ගෙනියන්නේ මගේ අම්මටයි තාත්තටයි. ඒ දෙන්නට වයසයි. මං තමයි එතනට කෑම දෙන්නේ. ඒ දෙන්නට මට සමාවෙන්න. මං ඔබට සමාව දෙන්නේ නෑ. එහෙම කියලා යක්ෂණිය චූටිව ගහක ගැට ගැහුවා. ඉන්නවහම මං අම්මවයි තාත්තවයි බලන්න එන්න. උඹ ඇත්ත දන්නේ නෑනේ කිව්වේ. මෙහෙම කියලා යක්ෂණිය චූටිගේ ස්වරූපයක් අරගෙන ඇපල් මල්ලක් අරගෙන චූටිගේ ගෙදර ගියා. යක්ෂණිය චූටිගේ ගෙදරට කෙමෙන් ලං වුණා. ඉතින් යක්ෂණිය චූටිගේ ගේ ඇතුළට ගියා. අනේ දුවේ දැන් දෝ යාවේ. ඔයාට කරදරයක් එහෙම නෑ නේද? නෑ තාත්තේ. ඔයාට කරදරයක් වෙන්නේ නෑ මගේ දුවේ. ඔහොම කියනකොට යක්ෂණියට දුක හිතුණා. චූටි ඇත්ත කිව්වේ කියලා. ඒ වෙලෙම යක්ෂණිය එළියට ආවා. එළියට ඇවිත් ඉක්මනටම ඇපල් වත්තට යන්න පිටත් වුණා. යක්ෂණිය ඇපල් වත්තට ගිහින් චූටිව ලිව්වා.
අනේ මගේ අම්මටයි තාත්තටයි මොනවත් කරේ නෑ නේද? මට සමා වෙන්න චූටි කෙල්ලේ. ඔයා කිව්ව කතාව ඇත්ත. මම ඔයාව නිදහස් කරනවා. ඔයා වගේ වැඩිහිටියන්ට සලකන ළමයි හරි අඩුයි. ඕන තරම් ඇවිල්ලා ඇපල් අරන් යන්න. අනේ ඔයාට ගොඩාක් ස්තුතියි. චූටි ගෙදර යන්න පිටත් වුණා. ඉතින් එදා ඉඳලා චූටි අම්මයි තාත්තයි සතුටින් ජීවත් වුණා. කතාව හොඳ නම් සබ්ස්ක්‍රයිබ් කරයි යන්නත් අමතක කරන්න එපා.